අයිබෝන් මචන්ලා මීගමුව බන්ධනාගාරයේ සිදුවීම. දැන් මචන් මේ සිදුවීම සමස්තයක් හැටියට ගත්තාම මේක මාර පාඩුවක්නේ. රැඳිවියන් 20ක් නැති වෙලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක් දැන් අද උදේත් එක නිලධාරියෙක් නැති වුණා. නිලධාරීන් 8 දෙනෙක් නැති වෙලා තියෙනවා. බන්ධනාගාරයේ ගන්න දෙයක් නැහැ. ඒක සුන්නත් දූලි කරලා විනාශ කරලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සමස්තෙම මචන් ලොකු පාඩුවක්. හැබැයි මේ පාඩුව ඇතුලේ වාසි කෑල්ල මොකද්ද කියලා හොයනවා සමහර සෙට් එකක් උන්ට දේශපාලනය කරන්න. සමස්තේ පාඩුවක්. ඒ සමස්තේ පාඩුව ඇතුලේ Tamanට වාසි කොටස මොකද්ද? අන්නේ වාසි කොටස හොයනවා දේශපාලනය කරන්න. එහෙම වාසි කොටස හොයාගෙන යද්දි මචං මුන්ට අහු වෙනවා වාසි කොටසක්. මොකද්ද? ඒ තමයි අර පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා බන්ධනාගාරේ දොරේ හිලෙන් T56 එකක් දාලා වෙඩිල්ලක් තියනවා. අන්න අහු වෙනවා වාසි කොටස. දැන් අහනවා කවුද එහෙම වෙඩි තියන්න අනතුන්නේ? කොහොමද එහෙම වෙඩි තියන්නේ? ඒක රබර් බුලට්ද? එහෙම වෙඩි තියන්න පුළුවන්ද? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? අන්න දැන් වාසි කෑල්ල අහු වෙලා. මං කියන්නේ මචං බන්ධනාගාර නිලධාරීන් දෙන්නෙක් වෙඩි වැදිලා මැරලා තියෙන්නේ. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් අනිත් නිලධාරීන් 6 දෙනාට ගහලා මරලා තියෙන්නේ. මේ කෑම අරගෙන ආපු නිලධාරීන්. යකෝ අර දොර කඩාගෙන බන්ධනාගාර දොර කඩාගෙන ඇතුළේ ඉන්න උන් ටික එළියට එන්න හදනවා. දැන් තොපි කියන්නේ එහෙම වාතාවරණයක් ඇතුලේ පොලිස් නිලධාරීන්ට දොර ගාවට ගිහලා පිරිත් කියන්න කියලාද? මචං හිතලා බලපල්ලා. ඒ කියන්නේ තමන් එක්ක එකට අවුරුදු ගාණක් වැඩ කරපු තමන්ගේ සහෝදරයෝ, තමන්ගේ අයියලා, තමන්ගේ මල්ලිලා ටික ලේ පෙරාගෙන බන්ධනාගාර දොරෙන් එළියට එනවා මචං. තමන් එක්ක එකට කාපු විපු මිනිස්සුන්ගේ බොඩිස් ටික, මල කඳන් ටික බන්ධනාගාර දොරෙන් එළියට එනවා මචං. මේ දේවල් ඇස් දෙකට දැක බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන්, STF එක හමුදාව ඉවසීමෙන් බලාගෙන හිටියනේ මචං ඇතුළට යන්නේ නැතුව. ඇයි මුන් ගාව වෙපන් තිබුණ නැද්ද? නිලධාරීන් ගාව වෙපන්ස් තිබුණා, යුද ටැංකි තිබුණා, හෙලිකොප්ටර් තිබුණා. ඕන්නම් තියන්න තිබ්බ ඇතුළේ ඉන්න උන්ට පෙනේරයක් වෙන්න. එහෙම කරේ නෑ මචං. තමන් එකට කාපු බීපු තමන්ගේ සහෝදරයෝ වගේ හිටපු නිලධාරීන්ගේ බොඩිස් ටික තමන් ළඟට එනකොටත් ඉවසීමෙන් බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉඳලා තමන්ට අවස්ථාවක් ලැබුණ තැන තමයි බන්ධනාගාර දොරෙන් ඒ සෙට් එකම ඇතුළට ගියේ. මචං බන්ධනාගාර නිලධාරීන්ට, පොලිසිය මහත්තුරුන්ට, ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට, STF එකට ඩබල් සැලියුට් නියමයි. මට කියන්න ඕන ඒක නෙවෙයි මචං. අර මුලදේම තමයි. ඒ කියන්නේ මෙච්චර සිදුවීමක් වෙලා තියෙනකොට, හරිද? මුළු සමස්තයම කැළඹිලා තියෙනකොට, මුළු රටම හෙල්ලිලා තියෙනකොට, සමස්තයම පාඩු වෙලා තියෙනකොට, ඒක ඇතුලේ වාසි කෑල්ල හොයනවා දේශපාලනය කරන්න.